අපේ රටේ නූතන අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානය ලෙස මේ විද්‍යාලංකාර මහා පිරිවෙන හඳුන්වන්න පුළුවන්. විද්‍යාලංකාර මහා ශාස්ත්‍රාලය කියලා ආරම්භ කරපු මේ පිරිවෙන පෙරදිග මහා ශාස්ත්‍රාලය බවට පරිවර්තන වන තෙක් මහඟු කාර්යයක් අධ්‍යාපන ශාස්ත්‍රයේ ඉටු කරා. විශාලතම සමාජ කාර්යයන් ඉටු කරන ලද යතිවරයන් වහන්සේලාගෙන් මේ පිම්බිම මෝහත් වෙලා තිබෙනවා. අප දන්නවා අධ්‍යාපන ශාස්ත්‍රයට පමණක් නෙවෙයි අපේ ගම් නියංගම් වලට අවශ්‍ය වෙන විනයදර භික්ෂුන් වහන්සේලා නිර්මාණය කිරීමේදී ගොඩනැගීමේදී මේ විද්‍යාලංකාර මහා පිරිවෙන විශාල කාර්යභාරයක් ඉටු කරා. ඒ වගේම අපේ ගම් දනව්වල තියෙන පිරිවෙන් අධ්‍යාපනය සඳහා අවශ්‍ය වන ගුරුවරු නිර්මාණය කිරීමේදී මේ පිරිවෙනෙහි කේන්ද්‍රස්ථානය බවට පත් වුණා. ඒ වගේම අපේ බුද්ධ ධර්මයේ දාර්ශනික පදනම් පර්යේෂණය කරන විවාදයට ලක් කරන හරිම දේ හොයා ගැනීම සඳහා වෙහෙසුණු මහා මධ්‍යස්ථානයක් බවට මේ විද්‍යාලංකාර පිරිවෙන පත් වුණා. ඒ වගේම ලංකාව තුළ පමණක් නෙවෙයි විදේශීය සිසුන් අධ්‍යාපනය හදාරන විදේශී විශාල මහාචාර්යවරුන් ශාස්ත්‍රඥයින් අධ්‍යාපනය ලබා දුන් මහා අධ්‍යාපන කේන්ද්‍රය. එනිසා අපි හිතනවා ලංකාවේ අධ්‍යාපනය පිළිබඳ සාකච්ඡා කරනවා නම් එහි ඉතාමත් වැදගත් තැනක් උසුළු වන්නේ මේ විද්‍යාලංකාර මහා පිරිවෙන. 1940 දශකයේදී භික්ෂුන් වහන්සේලාගේ සමාජ ක්‍රියාකාරීත්වය පිළිබඳව පැවති පාලනයන් පැවති ප්‍රතිපත්තීන් වලට එරෙහිව සාධාරණ ප්‍රතිපත්ති නොවන නිසා ජනතාවට පීඩාකාර ප්‍රතිපත්තීන් නිසා අපේ හාමුදුරන් වහන්සේලාගේ සමාජ ක්‍රියාකාරීත්වය ඉදිරියට එන්න පටන් ගත්තා. අන්න එහිදී ඒකට උරුණු කණ්ඩායම් අපේ රටේ හාමුදුරන් වහන්සේලාගේ අලුත් කුලකයක් නිර්මාණය කරා දේශපාලන භික්ෂුව කියලා. ඒකට බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ මත පැවතගෙන එන භික්ෂු පරම්පරාවකුත් අනිත් පැත්තෙන් සමච්චලයට සහ උපහාසයට ලක් කරන ලද දේශපාලන භික්ෂු පරම්පරාවකුත් කියලා අලුත් කුලකයක් නිර්මාණය කරන්න පටන් ගත්තා. එහි අරමුණු වුණේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද ධර්මයේ මත පදනම් වී පැවතගෙන ඉන්න සංඝ පරම්පරාව අපේ සමාජයත් එක්ක අත්හරින්න බැරි සබඳතාවයක් තියෙනවා. බැඳීමක් තිබෙනවා. එනිසා උන්වහන්සේලාගේ සමාජ ක්‍රියාකාරීත්වය පැවති පාලනයන්ට ජනතා විරෝධී ප්‍රතිපත්තීන්ට සතුරුව හිට ගන්නවා. ඒතකොට අනිත් පාර්ශ්වයෙන් ගෙනාපු ප්‍රධාන මාවත තමයි නෑ ඒ උන්වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ සංඝ පරම්පරාවේ ධර්මයේ පෙරදරි කරගත්තු උරමත දරාගත්තු කණ්ඩායමක් නේ උන් දේශපාලන භික්ෂුව. එනිසා ඒක උන්වහන්සේලාගේ දේශනා, උන්වහන්සේලාගේ අදහස්, උන්වහන්සේලා කරන ප්‍රකාශයන්, ක්‍රියාකාරීත්වයන් ඒවා සමාජයේ තරම් වැළඳගත යුතු නෑ. උන්වහන්සේලා නොහික්මුණු දේශපාලන භික්ෂුව කියලා අර්ථකථනය කරන්න පටන් ගත්තා. අන්නේ අවස්ථාවේදී තමයි මම හිතන්නේ ඉතාමත් ඓතිහාසික ලියවිල්ල භික්ෂුන්නා දේශපාලනය කියලා විද්‍යාලංකාර පිරිවෙනේ ප්‍රකාශය 1946 මාර්තු මාසයේ 14 වෙනිදා ප්‍රකාශයට පත් කරනවා. මම හිතනවා අපේ භික්ෂු දේශපාලන භික්ෂු සමාජ කාර්යයේ ඉතාමත් වැදගත් හැරවුම් ලක්ෂයක් මෙම විද්‍යාලංකාර පිරිවෙන් ප්‍රකාශන මගින් ප්‍රකාශයට පත් කරනවා. එහිදී මම එක කොටසක් උපුටා දක්වන්නම් ඒ ප්‍රකාශයේ තිබුණු අද ලෝකයේ මිනිස්යන්ගේ යහපත පිණිස කරන හැම වැඩපිළිවෙලක්ම දේශපාලනට අයත්යි අපි විශ්වාස කරමු. ආගම දියුණුවට ක්‍රියා කිරීම භික්ෂුවට අයිති යුතුයකමක් බව කවුරුත් පිළිගනී. ඒක පිළිබඳ විවාදයක් නැහැ. මොකද්ද? ආගම දියුණුවට ක්‍රියා කිරීම භික්ෂුවට අයිති යුතුයකමක්. ඒ පිළිබඳ අපිට විවාදයක් නැහැ. හැබැයි ආගම දියුණුව පවතින්නේ
එය අදහන රටවැසියාගේ දියුණුව උඩම බව පැහැදිලි. තවත් පැහැදිලි කරනවා ඒක. සිංහල මිනිස්සයා බුද්ධාගම් කාර්යය යම් කලක දියුණු නම් බුද්ධාගමේ දියුණුවත් එම කාලෙන් බව ඉතිහාසයෙන් ඔප්පු කරයි. අපේ මහා දාගැබ් මහා ශිෂ්ටාචාරයක් ගොඩනැගීමේදී ඒ හැම අවධියක්ම දියුණුවේ අවධිය. එනිසා එම ප්‍රකාශයෙන් කියන ඉතා පැහැදිලිව කියනවා බුද්ධාගමේ දියුණුවත් එම කාලයේම බව ඉතිහාසයෙන් ඔප්පු කරයි. රාජ්‍යයක් පරිහානියට පත් වෙනවා නම් ආර්ථික විශාල පරිහානියට පත් වෙනවා නම් එයා සමාන ලෙසම බුදුදහමටත් එහි වෙන බලපෑම වළක්වන්න බෑ කියලා ඒ ප්‍රකාශය පෙන්වුම් කරනවා. එබැවින් භික්ෂු ජීවිතයට කැළැල් නොවන පරිද්දෙන් අපේ රටවැසියාගේ යහපතට හේතු වන යම් වැඩපිළිවෙලක් වේ නම් රටවැසියාගේ යහපතට හේතු වන යම් වැඩපිළිවෙලක් වේ නම් එහි නම දේශපාලනය හෝ වේවා කුමක් හෝ වේවා එහි යෙදීම භික්ෂූන්ට සුදුසුමය. ඒක තමයි එදා වැදගත් විද්‍යාලංකාර පිරිවෙනේ ප්‍රකාශය. මා හිතනවා අපේ හාමුදුරන් වහන්සේලාට අවශ්‍ය නිතාමත් හොඳ මඟ පෙන්වීම සහ ඒ වෙලාවේ සමාජයේ ඇති වී තිබෙන අර භික්ෂුන් වහන්සේලා කේන්ද්‍ර කරගෙන ගොඩනගන්න හදපු සමාජ ක්‍රියාකාරීත්වයට භික්ෂුන් වහන්සේලාට ගොඩනගන්නත් අවලාදමේ තත්වය ඉතා ප්‍රබල ලෙස මෙම ප්‍රකාශ බිඳ දෙමුවා. මේ සංවාදය ගොඩනැගෙන නිදහස් අධ්‍යාපන පනතත් එක්ක. එනිසා තමයි අපේ පූර්වකතුමා පැහැදිලි කරපු පරිදිම නිදහස් අධ්‍යාපන පනත සම්මත කර ගැනීම සඳහා විද්‍යාලංකාර පිරිවන කේන්ද්‍ර කරගත්තු මහා නැගිටීම ඉතාමත් ප්‍රබල ජයග්‍රහණයක් දක්වාගෙන යන්න හැකි වුණා. මා තවත් උපුටනයක් ඔබට පෙන්눔 කරන්නම්. ඒ කාලේ පළ වුණා කාලය කියන සංග්‍රහයේ ලිපියක්. ඒ ලිපිය මෙහෙම කියනවා. මේ ලිපිය නිදහස් අධ්‍යාපන පනත සම්මත වුණාට පස්සේ 1947 මේ මාසයේ 22 වෙනිදා කාලේ පත්‍රයේ තිබුණු ලිපියක්. ඒක මෙහෙම කියනවා. නිදහස් අධ්‍යාපනයේ වැදී වැදගත් ප්‍රශ්න මීට පෙරත් මේ රටේ ඇති වී තිබෙන නමුත් භික්ෂුන් වහන්සේලා මෑතකදී සාමික වශයෙන් නැගී සිටි අවස්ථාවක් ගැන අපි නොදෙනිමු. එයින් මේ නැගිටීමට කුමක් හේතු වේදයි සලකා බැලීමද නුසුදුසු නොවේ. තවත් හේතු ඇතත් ඊට ප්‍රධානම හේතුව භික්ෂුන් වහන්සේලා හා දේශපාලනය පිළිබඳව විද්‍යාලංකාර පිරිවෙන කළ ප්‍රකාශය බව අමතක කළ නොහැකිය. ඒ කියන්නේ එම ප්‍රකාශය තමයි නිදහස් අධ්‍යාපන සඳහා භික්ෂුන් වහන්සේලා විශාල ලෙස ඒකරාශය මැදිහත් වෙන්න පටන් ගත්තේ කියලා කාලේ සංග්‍රහයෙන් කියනවා. තවත් කියනවා. එම ප්‍රකාශ කළ මොහොතේ පටන් මෑතක් වන තුරුම ආගම නමින් දුප්පත් ජනයා ගසා කන ප්‍රබල ගිහි පැවිදි ටික දෙනෙකු විසින් පිරිවෙන නැති කිරීමට කළ උපක්‍රම බොහෝය. ඒ වෙලාවේ දැනගත්තම පිරිවෙන කේන්ද්‍ර කරගෙන තමයි මේ මහා විශාල සංඝ සමාජයේ පිබිදීම ඇති වෙලා තිබෙන්නේ. දැන් පිබිදීම මකන්න නම් මේ පිරිවෙන අහෝසි කළ යුතුයි කියලා. ඒත් කිසිවකින් පිරිවෙන සෙලවීමට නොපුළුවන් වූ බව දැන් ඔවුන්ට ප්‍රත්‍යක්ෂ විය යුතුය. විද්‍යාලංකාර පිරිවන බුද්ධ ධර්මය හා පෙරදිග භාෂා ශාස්ත්‍ර ඉගැන්වීමේ මූලස්ථානයක් පමණක් නොව ලෝක තත්ත්වයේ දැන මහජනයාගේ යහපත උදෙසාද ක්‍රියා කරන ස්ථානයකි. එවැනි ස්ථානයකට අනතුරු පැමිණීම එතරම් පහසු නොවන බව දැන්වත් අර ප්‍රබල ධනවත් ගිහි පැවිදි දෙපක්ෂම අවබෝධ කරගත යුතුය. අනතුරුව කියලා මෙහිම විද්‍යාලංකාර පිරිවන සමතලා කොට උඳු වැපිරීමට ප්‍රසිද්ධ ප්‍රකාශය කවුරුත් මම හිතන්නේ අහලා ඇති. විද්‍යාලංකාර පිරිවන සමතලා කොට උඳු වැපිරීමට මුළු ජීවිතේම රට හෙළන සම්මාදම් ව්‍යාපාරවලට යොදවන සිංහල බෞද්ධය කියලා ඉන්වර්ටඩ් කම ඇතුලේ පත්‍රකාරයෝ සූදානම් වූවා. ලක්ෂ ගණන් සම්මාදම් මුදල් ඇති ඔවුන්ට වත් තව මේ කොළ නොහැකි විය. මතුවට නම් එවැනි දෙයක් කිරීමට ඔවුන්ට කොහෙත්ම ඉඩ නොලැබෙන බව අපි දනිමු. ඒ කියන්නේ 1947 ආසන්න වශයෙන් ගත්තොත් මේට අවුරුදු 78කට පෙර කියනවා මොකද්ද?
මතුවට නම් එවැනි දෙයක් කිරීමට ඔවුන්ට කොහෙත්ම ඉඩ නොලැබෙන බව අපි දනිමු. මේ විනාශ කරන්න බෑ කියලා. මේ අවුරුදු 78ක එතනින් පසු ගත වෙන අවුරුදු 78 කාල පරිච්ඡේදය පෙන්눔 කරන්නන් කවරක්වත් නොවේ. විනාශ කළ නොහැකි බව. එනිසා විද්‍යාලංකාර පිරිවන අදත් අපේ භික්ෂුන් වහන්සේලාට අපේ සමාජයට ඉතාමත් යහපත් දේ ගෙනත් දෙන මහා මධ්‍යස්ථානයක් බවට පත් වෙලා තිබෙනවා. මම හිතනවා අවුරුදු 150ක් කියන්නේ දීර්ඝ ඉතිහාසයක්. අපි දන්නවා අවුරුදු 150 ඇතුළත ඕනෑම ආයතනයක් ඕනෑම ව්‍යාපාරයක් විවිධ හැලහැප්පීම් වලට මුහුණ දෙන එක බව ස්වභාවිකයි. ඒ වගේම බොහෝ ව්‍යාපාර අවුරුදු 150ක් එකම දෘෂ්ටියකින් එකම අරමුණකින් එක වමනාවකින් පවත්වා ගැනීම ඉතාමත් අතිදුෂ්කර කාර්යයක්. ඒත් අපි විශ්වාස කරනවා මෙම විද්‍යාලංකාර මහා පිරිවන අවුරුදු 150ක් නොනැසී ඉතාමත් ශක්තිමත් වූ අපේ බෞද්ධ ධර්මයේ වෙනුවෙන් අපේ පොදු සමාජය වෙනුවෙන් අපේ භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් කරන ලද කාර්යභාරය ඉතාමත් විශාලයි. මම හිතනවා වර්තමාන පරිවෙනාධිපති අපේ හාමුදුරන් වහන්සේට පැවරී තිබෙන්නේ ඒ ඓතිහාසික බර උන්වහන්සේගේ දෙවුර මත පැවරී තිබෙනවා. අපට විශාල බලාපොරොත්තුවක් සහ අපේක්ෂාවක් තිබෙනවා. උන්වහන්සේ තමන් වෙත පැවරී තිබෙන මෙම කාර්යභාරය ඉතාමත් සාර්ථකව ඉටු කරාවි කියන දැඩි බලාපොරොත්තුවක් සහ අපේක්ෂාවක් තිබෙනවා. ඒ පිළිබඳ උන්වහන්සේට මම අපේ සුභාශිංසන ගෙනින්න කැමතියි. ඒ වගේම අපේ හාමුදුරන් වහන්සේ මතු කරපු කරුණු කීපයක් පිළිබඳ මම යම් අවධානයක් යොමු කරන්නම්. ඇත්ත 2005 වගේ ඈත කාලයක ආරම්භ කරලා එතකොට අපි මේ ගොඩනැගිල්ලක් හදලා විවෘත කරන්න අවුරුදු 20කට අධික කාලයක් යනවා නම් අපි කවර රටක ජීවත් වෙන්නේ? මෙවැනි ගොඩනැගිල්ලක් හදලා විවෘත කරන්න අවුරුදු 20ක් යනවා නම් මහා දියුණු තාක්ෂණයක් මහා කාර්මික ඥානයක් තියෙන රටක අපිට අවුරුදු 20ක් යන බිල්ඩින් එකක් හදන්න අපිට තේරුම් ගන්න පුළුවන් අපි මොනතරම් වියවුලකද ඉන්නේ කියන කරුණ. 2005 දී අපේ ඇස්තමේන්තුවත් 2025 දී අපේ ඇස්තමේන්තුවත් බලන්න. මම මෙතන අඩුම තරමේ පස්ගුණයකින්වත් වැඩි වෙලා ඇති කියලා මම හිතනවා. ඒ මුදල් මහ ජනතාවගේ මුදල්. ඒ වගේම 2005 වැය කරන ලද මුදලට ප්‍රතිඵල එන්නේ 2025 නම්. මොකක්ද අපි මහ ජනයාගේ බදු මුදල් වලට කරලා තියෙන සාධාරණය? 2005 බදු මුදල් වලට ප්‍රතිඵල ගෙන දෙන්නේ 2025. මොකද අපි මහ ජන මුදල් වලට කරලා තියෙන සාධාරණයක් නෙවෙයි. ඒ නිසා අපි දන්න අපේ රාජ්‍ය යාන්ත්‍රණය වෙලාගෙන තිබෙන අකාර්යක්ෂමතාවයක් තිබෙනවා. පැටලී සහගත භාවයක් තිබෙනවා. මම හිතනවා අපේ රජයක් හැටියට මේ පැටලී සහගත භාවයේ මේ ව්‍යාකූලත්වය ක්‍රමානුකූලව එකින් එක විසඳීම සඳහා උත්සාහ දරමින් තිබෙනවා. අපේ හිනුදුම සුනිල් ඇමතුමා කැබිනට් මණ්ඩලයට පත්‍රිකාව ඉදිරිපත් කළ පැහැදිලි කිරීමක් කරා. විශාල ගොඩනැගිල්ලක් හදලා තිබෙනවා. විදුලිය සපයා ගන්න බැරි වෙලා තිබෙනවා. සමහර තඹ කම්බි කපාගෙන ගිහිල්ලා තියෙනවා. සමහර ටයිල් සහ බිත්ති මට මතක විදිහට කිව්වා ඒවා අවපැහැ වෙලා තියෙනවා, බිඳ වැටිලා තිබෙනවා. ඇවිල්ලා අපේ නායක හාමුදුරන් වහන්සේ මුණ ගැසුණා කිව්වා. උන්වහන්සේ කියපු පරිස්සම් ප්‍රශ්න දෙකක් ඇහුවා කිව්වා. ඒ වගේම අපි අනාගතේ මේකට කරන්නේ මොකද්ද කියන ප්‍රශ්නෙත් ඒ වෙලාවේ සාකච්ඡා කරා කියලා කිව්වා. විශාල විදුලි බිලක් යන විශාල ආදායම පිරිවෙන සභාවට විද්‍යාලංකාර පිරිවෙන සභාවට දරාගත හැකිද? මේ පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වෙන මූල්‍ය ප්‍රතිපාදන ලබා ගන්නේ කොහොමද වැනි කරුණු සාකච්ඡා කරා. ඒ අනුව තමයි අපි ඉක්තා ඉක්මනින් මෙහි වැඩ කටයුතු අවසන් කරන්න ඕන කියලා මුදල් ප්‍රතිපාදන වෙන් කරා. මුදල් ප්‍රතිපාදන වෙන් කරාට පසුව විදුලිය ලබා දීම පිළිබඳ ගැටලුව. විදුලිය ලබා දෙන කාර්මික ශිල්පීන් විදුලි බල මණ්ඩලයේ ශිල්පීන් පෙන්눔 කරනවා. විදුලිය ලබා දෙන්න නම් ගිනි නිවන යාන්ත්‍රණය ශක්තිමත් කරන්නේ නැතුව ඒක ඇති කරන්නේ නැතුව විදුලිය දෙන්න බෑ කියලා. ඒක සාධාරණයි. ඒ කියන්නේ විදුලිය විසී යම් විසන්ධි වීම මොකක් හරි අර්බුදයක් මත තාක්ෂණික දෝෂයක් මත විදුලිය මත ගින්නක් ඇති වුණොත් ගින්න නිවීම සඳහා අවශ්‍ය උපකරණ ඇති කරන්නේ නැතුව විදුලිය දෙන්න බෑ කියලා ප්‍රශ්න පැනලා තියෙනවා. ඒ නිසා වෙන් කරපු මුදල් වියදම් වෙලා නැහැ.
මම හිතන්නේ මිලියන 80කට වඩා වැඩි ප්‍රමාණයක් වෙන් කරපු මුදල් ඉතුරු වෙලා තියෙනවා. දෙසැම්බර් 31 වෙනකොට ඉතුරු මුදල් වියදම් කරන්නත් ඕන. ආයෙ වෙන දේ තමයි බොහෝතර ඉතුරු මුදල් ලබන අවුරුද්දට අනේක. ඉතින් මේක තමයි චක්‍රයක් හැටියට කැරකෙන අරුබුදය. ඉතින් අපේ හාමුදුරන් වහන්සේ පෙන්වා දීපු කරුණු ඉතා ඉක්මනින් විසඳලා රජයේ පැත්තෙන් මේට අපේ පැත්තෙන් ලබා දී යුතු කාර්යයන් අපි ඉතා ඉක්මනින් මිටු කරන්න උත්සාහ කරන්නම් මේ තිබෙන ඉතාමත් දුර්වල වියුල් සාගත රාජ්‍ය යාන්ත්‍රණය මැද්දේ වුවත්. ඒ වගේම මේක යකඩ තහ මේ තඹ කම්බි කපාගෙන යන තත්ත්වයක් බවට පත් වුණේ මේ තඹ කම්බි කපාගෙන යන කිසිවෙක් මීට සැතවුම් 50ක් 60ක් ඈතින් ආපු අය නෙවෙයි. මේ සැතවුම් 50ක් 60ක් ඈතින් ඇවිල්ලා මේ පිරිවැණිය මේ තඹ කම්බි කපාගෙන ගියලා අපි උපකල්පනය කරන්න ඕනේ නැහැ. මේ තඹ කම්බි කපාගෙන යන්නෙම මේ අවට ඉන්න අය. මේ අවට ඉන්න අයම තමයි මේ පිරිවැණේ ඓතිහාසික උරුමය පිළිබඳවත් මේ පිරිවැණේ ඓතිහාසික කාර්යභාරයන් පිළිබඳවත් මේ පිරිවැණේ තියෙන ඓතිහාසික වැදගත්කම පිළිබඳවත් ඒ ගෞරවාන්විත අපි හැමදෙනාගේම නමස්කාරයට ඇගීමට පත්විත ස්ථානයක් පිළිබඳවත් වඩාත් හොඳින් දන්නේ අවට අය. උල දන්නවා මේක ඉතිහාසය. අම්මා තාත්තා දන්නවා, උගේ සීයා දන්නවා, දරුවා දන්නවා. මේක මොකක්ද කියන දන්නවා. හැබැයි එවැනි උත්තුංග උත්තරීතර එහෙම නැත්නම් ගෞරවයට භාජන වූ තැනකත් කම්බියක් තියාගන්න බැරි නම් කොතනද රට තියෙන්නේ? මා හිතනවා එවැනි තත්වයකට අපේ රටපත් වීම ප්‍රධානම එක මත්ද්‍රව්‍ය මේ විෂ මත්ද්‍රව්‍ය. ඔවුන්ට පන්සලද මම ඈතකදී දකින්නට මා කිව්වා කටුනායක අධිවේගී මාර්ගයේ කොටස පෑලියගොඩ දක්වා කොටස කාලයක්ම තියෙන කළුවරේ ලයිට් දාන වයර් එළුවොත් වයර් ටික කපාගෙන යනවා. එන්න මම හිතන්නේ දැන් STF ආරක්ෂාව දාලා තියෙන වයර් රකින්න. දැන් කටුනායක අධිවේගී මාර්ගයේ STF ආරක්ෂාව දාලා තමයි කම්බි රකින්නේ. එහෙම නැත්නම් කාලයක් තිබුණ එක කළුවරේයි කම්බි ලණ්ඩ බෑ කපාගෙන යනවා. ගම්වල අලි වැටවල් එලනවා. අලි වැට අවශ්‍ය වෙන බැටරිය ගලවගෙන යනවා. ඒ නිසා මේ පිරිවෙනේ මේ මා හිතන්නේ විශාල වටිනාකම් සහිත කම්බි තොගයක් කපාගෙන යාම් පිටිපස්ස තියෙන ඒ උදුර පිළිබඳ මම හිතන්නේ අවධානය යොමු කළ යුතුයි. ඒ නිසා රජයක් හැටියට අපි තාමත් තීර්ණාත්මක සහ අත්හල නොහැකි වගකීමක් පැවරලා තිබෙනවා. ඒ තමයි මේ මද්ද්‍රව්‍ය ව්‍යසනයට එරෙහිව කරන සටන. මේක අවසන් කළ යුතුයි. මේක අපි නොහිතන ශේස්ත්‍ර දක්වා පැතිරලා තිබෙනවා. සමහර පාසල්වල මා දන්න එක ප්‍රධාන පාසලක පහේ පන්ති ළමයි එක ළමයෙක් කියන අපි රුවන් කියලා හිතමු. එක ළමයෙක් කියනවා ටීචර් රුවන්ගේ බෑග් එකේ කුඩු තියෙනවා කියලා. ටීචර් පරීක්ෂා කරනකොට රුවන්ගේ බෑග් එකේ කුඩු තියෙනවා. මොකද්ද හොයලා බලනකොට මොකද සිදුවී තිබෙන්නේ? තාත්තා කුඩු විකුණලා රිමාන්ඩ් බාරයටපත් වෙලා අම්මට ජීවත් වෙන්න විදියක් නැහැ. දරුවා තේ කුඩු විකුණනවා ආදාළ තැන් වල දීගෙන යන්න කියලා. ඒ අනුව තමයි රුවන්ගේ බෑග් එකට කුඩු වෙන්නේ. තවත් ඛේද වාචකයන් තිබෙනවා. මා දන්න එක පළාතක පාසල් තිබුණේ පාසල් වල දරුවෝ කුඩු තියෙන බව දන්නවා. ගුරුවරයා ඒක අල්ලන්නෙත් නැහැ, දැක්කේ නැතුව වගේ ඉන්නවා. ගුරුවරයා පාසල් දරුවගේ කුඩු දිහා අල්ලුවොත් ළමයාගේ පිටිපස්ස මහා කළු පාතාලයක් ඉන්නවා. ඒ නිසා ගුරුවරයා බයයි ළමයාට. එතෙන්ට මේ තත්ත්වය වර්ධනය වෙලා තිබෙනවා. ඒ නිසා මම හිතනවා මේ උදුරට එරෙහිව අපි අතර දේශපාලන මතවාද පක්ෂ ජාතීන් පිළිබඳ ඒවා මතවාද තියෙන්න පුළුවන්. මා හිතනවා මේ ව්‍යසනයට පරාදපත් කිරීම සඳහා අපි සියලු දෙනාම එකතු වෙ යුතුයි. එහිදී මා හිතනවා අපේ හාමුදුරන් වහන්සේලා වෙත පැවරලා තිබෙන කාර්යභාරය විශාල කාර්යභාරයක්. අපේ හාමුදුරන් වහන්සේලා අදත් ගමේ ගෙදරකට කවර හෝ විවුලක් ආවොත් ඉක්මනින් දුවන් ඉන්නේ පන්සලට. මේ ගම සහ පන්සල අතර තියෙන ඓතිහාසික සබඳතාවය බිඳින්න බෑ. මට මතකයි මා කුඩා අවදීදී අපේ පාසලේ අපිට බෞද්ධ ආගම ඉගෙනුවේ අපේ පන්සලේ හාමුදුරුවෝ. උන්වහන්සේ පාර දිග වැඩම කරනකොට අපි කුඩා කාලේ මට මතක අපි ගිහිල්ලා පාරේ දැන ගහලා වඳිනවා අපේ හාමුදුරුවෝ වහන්සේලාට. අපි යමක් වැරදි දෙයක් කියනවා අපේ අම්මා ගිහිල්ලා කියන්නේ පන්සලේ නායක හාමුදුරන්ට අපේ දරුවට මේක කියන්න කියලා. ගම සහ පන්සල අතර මහජනයා සහ අපේ හාමුදුරන් වහන්සේ අතර පවතින සබඳතාවය
ඓතිහාසික සබත්තාවය. ඒක බිඳහෙලන්න පුළුවන් එකක් නෙවෙයි. ඒක අපේ අධ්‍යාත්මත් එක්ක සම්බන්ධ වුණු දෙයක්. අපේ හාමුදුරන් වහන්සේ දෙයක් කිව්වොත් අහන විදිය, ඇහුම්කන් දෙන විදිය, දැන නමස්කාර කරන විදිය, ඒ ඔක්කොගෙම තියෙන ඓතිහාසික උරුමයක්. ඒක තමයි වල්පොල රාහුල හාමුදුරන් වහන්සේ ලේඛනගත කරලා පෙන්වුව භික්ෂුවගේ උරුමය. මම හිතනවා භික්ෂුවගේ උරුමය අපි යලි මේ සමාජයට අවශ්‍යයි. අපේ රට හැම වෙලාවම අතුරු අන්තරාකාරී තත්වයකට මුහුණ හැම මොහොතකදීම භික්ෂුන් වහන්සේලා පෙරට ආවා. උන්වහන්සේලා අපේ රට, අපේ ජාතිය, අපේ මහජනයාගේ හිතසුව පිණිස කොතරම් කාර්යයක් කරලා ඇද්ද? අපේ ශ්‍රේෂ්ඨ යතිවරයන් වහන්සේලා දෙපතුල් ගෙවන තෙක් ගම්නියන් ගමන් කරා වැඩම කරලා මේ ඔදම් පුරවැසියන්ට ලබා දී තිබෙනවා. මම හිතනවා අපේ රට යලි යථාවත් කරන්න අන්න එවැනි යතිවරයන් වහන්සේලාගේ මැදිහත් වීමක් අපිට අවශ්‍යයි. ඒ වෙනුවෙන් අද මේ විද්‍යාලංකාර පිරිවෙන්ට අවුරුදු 150ක් පිරෙන මේ ඉතාමත් ඓතිහාසික අවස්ථාවේදී අපේ හාමුදුරන් වහන්සේලාට උරුම යතිවර කාර්යභාරය සඳහා මැදිහත් වෙන්න කියලා ආරාධනා කරමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි සෑම දිනකටම.